අපේ ලෝකය කියන්නේ පුදුමි හිතින දේවල් වලින් පිරුණු තැනක් නේද? ඉතින් අද අපි හොයලා බලන්න යන්නේ ඒ වගේ හරිම වැදගත් හැමතැනම දකින්න තියෙන දෙයක් ගැන. ඒ තමයි චලනය. එහෙනම් මොකද්ද මේ චලනය කියන්නේ? හොඳයි. පොඩ්ඩක් වටපිට බලලා හිතන්නකෝ. අපි අවට හැම තත්පරේම වගේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඇත්තටම ඒක නැතුව අපේ ලෝකය පවතින්නෙත් නෑ. හිතාගන්න පුළුවන් දේ මොකද්ද කියලා? අන්න හරි. ඒ තමයි චලනය. හරිම සරලයි. යමක් එක තැනක ඉඳලා තවත් තැනකට යන එකට තමයි අපි චලනය කියලා කියන්නේ. අපි එහෙනම් මේ ගැන තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. හොඳයි. මේ චලනය කියන දේ අපිට හැම තැනකම දකින්න ලැබෙනවා. එන්න අපි අපේ වටපිටාවෙන්ම උදාහරණ ටිකක් හොයලා බලමු. දැන් බලන්නකෝ පාර දිහා බැලුවත් අනිවාර්යයෙන්ම පේන දෙයක් තමයි වේගෙන් යන වාහනයක්. එහෙමත් නැත්නම් කාර් එකක්. ඒක එක තැනක නතර වෙලා නෑ නේද? එක තැනකින් තව තැනකට යනවා. අන්න ඒක චලනය. පාරෙන් අහස දිහාට ඔළුව උස්සලා බලන්න නිල් අහසේ ලස්සනට පියාඹලා යන කුරුල්ලෙක් පේනවා නේද? අන්න ඒකත් චලනයට හරිම ලස්සන උදාහරණයක්. ස්වභාව ධර්මයේ තවත් උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ ගඟක් ගැන. ගඟේ වතුර එක තැනක නවතින්නේ නෑනේ. නේද? ඒක දිගටම ගලාගෙන යනවා. ඒ කියන්නේ ඒකත් හැම වෙලාවෙම චලනය වෙනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැකපු මේ හැමදේම චලනය වෙන්නේ එකම විදිහටද? හිතන්න කාර් එකක් යන විදිහයි කුරුල්ලෙක් පියාඹන විදිහයි එක වගේද? නෑ නේද? ඒක තමයි. හැම චලනයක්ම එක සමාන නෑ. සමහර දේවල් හරිම වේගවත්. සමහර දේවල් ඊට වඩා ගොඩක් හිමින් යන්නේ. අපි බලමු ඒ ගැන. උදාහරණයකට අහසට යන රොකට් එකක් හිතන්නකෝ. ඇස්පිය ගහනකොට කොච්චර දුරක් යනවද? ඒක හරිම වේගවත්. දැන් ඒ එක්කම හිතන්න පොළොවේ හරිම හිමින් ගාටන ඉබ්බෙක් ගැන. බලන්න දෙන්නම චලනය වෙනවා. හැබැයි වේගය කොච්චර වෙනස්ද? ඉතින් වේගය කියන්නේ චලනය ගැන කතා කරද්දී හරිම වැදගත් දෙයක්. හොඳයි. වේගය විතරද වැදගත් වෙන්නේ? නෑ. ඒ දේවල් යන පාර, ඒ කියන්නේ යන දිශාවත් හරිම වැදගත්. අපි ඒ ගැනත් ටිකක් හොයලා බලමු. දැන් බලන්නේ සමහර දේවල් කෙලින්ම යනවා. හරියට කෙලින් පාරක යන කා එකක් වගේ. ආයෙත් සමහර දේවල් තියෙනවා රවුමට කැරකෙනවා. අර සීලිමේ තියෙන ෆෑන් එකක් වගේ. තවත් දේවල් තියෙනවා උඩට පහළට යනවා. අපි බෝලයක් උඩ විසි කරලා ආය අල්ලගන්නකොට ඒ බෝල යනවා වගේ. හොඳයි. අපි දැන් වේගය ගැන කතා කළා, යන මාර්ග ගැන කතා කළා. එහෙනම් මේ හැම දෙයක්ම එකට ගත්තම අපිට මොකක්ද තේරුම් ගන්න පුළුවන්? ඉතින් මේ හැමදේම සාරාංශ කළොත් චලනය කියන්නේ හරිම සරල දෙයක්. යම්කිසි දෙයක් එක තැනක ඉඳලා තවත් තැනකට යනවා නම් අන්න ඒකට තමයි අපි චලනය කියලා කියන්නේ. ඒ කියන්නේ චලනය කියන දේ එක විදිහකට විතරක් සීමා වෙලා නැහැ. ඒක විවිධ විදිහ වලින් වෙන්න පුළුවන්. වේගෙන්, හිමින්, කෙලින්, රවුමට, උඩට, පහළට. කොච්චර විවිධාකාරද නේද? හැබැයි මේ හැමදේම ASCII හිතන්න හරිම වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ඇත්තටම මොකද්ද මේ දේවල් චලනය කරවන්නේ? ඒ යමක් එකපාරටම චලනය වෙන්න පටන් ගන්නෙ? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්. සමහර විට අපි ඒ ගැන තවත් දවසක කතා කරමු.